අද මේ වීඩියෝව ඔයාලා නැරඹුවාට පස්සේ ඔයා ලෝකේ දකින විදිය සදහටම වෙනස් වෙයි. මුලින්ම කියන්න ඕනි මේ වීඩියෝව බලලා යම්කිසි තැනක් තේරුනේ නැත්නම් ආයෙත් දහවතාවක් හරි බලලා මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද මේ කාරණාව අතිශයින්ම වැදගත් ඔයාගේ ජීවිතයට. මොකද ඔයා ලෝකේ දකින විදියයි මේ වෙනස් වෙන්න හදන්නේ. ඒ නිසා වීඩියෝ එකේ මුලින් ඉඳන් අග වෙනකම්ම අවබෝධයෙන් නරඹන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඒ ගැන කතා කරමු. මුලින්ම මතක් කරන්න ඕනි මේ වීඩියෝ එකේ බර ගොඩක් වැඩි. හැබැයි මේකේ ඇතුලේ තියෙන්නේ ඔයාගේ මුළු ජීවිතේම මේ මොහොතේ ක්‍රියාත්මක වන සෝස් කෝඩ් එක. එකපාරින් මේක තේරුනේ නැත්නම් 10 පාරක් හරි බලලා මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් අපි හැමෝම උත්සාහ කරන්නේ අපේ වැරදි හදාගන්න. මම අද ඉඳන් හොඳට හිතනවා. මම හොඳින් කතා කරනවා. මම මේ වැඩේ හොඳට කරනවා. මෙහෙම කියලා අපි 10 වාරයක් එක එක අයට නැත්නම් අපි අපිටම පොරොන්දු වෙනවා. හැබැයි ටික දවසකින් අපි ආයෙත් අර පරණ ෆේල් වෙච්ච පුරුදු වලටම තමයි වැටෙන්නේ. ඒ අයි මෙන්න මේක තමයි ඒකට උත්තරේ. පළවෙනි එක තමයි හිතන විදිහ. හිතන විදිහ කියලා කියන්නේ ප්‍රතිඵලයක් විතරයි. බුදුරජාණන් වහන්සේ කියන විදිහට ඔයා හිතන විදිය, ඔයා කතා කරන විදිය, ඔයා ක්‍රියා කරන විදිය කියන්නේ ඔයාට පේන අතවල තියෙන කොළ විතරයි. ඔයා කොළ කපකපා හිටියට වැඩක් නැහැ. මුල නරක වෙලා නම්. ඉතින් මේ හැම දෙයකම මුල තියෙන්නේ ඔයා ලෝකේ දකින විදිහේවත් දැක්ම ඇතුලේ. දැක්ම නැත්තම් මේ view එක මතයි සියල්ලම තීරණය වෙන්නේ. ඔයා ලෝකේ දකින විදිහ අනුව තමයි ඔයාට සිතුවිලි උපදින්නේ. ඔයාගේ දැක්ම වැරදි නම් ඔයා කොච්චර උත්සාහ කළත් ඔයාට නිවැරදිව හිතන්න බෑ. නිවැරදිව හිතන්න බෑ, නිවැරදිව දකින්න බැරි නෑ. මේක ඇත්තටම මාරම ගැඹුරු කතාවක්. ඔයා ඇඳගෙන ඉන්න කණ්ණාඩිය නිල් පාට නම් මුළු ලෝකයම නිල් පාටයි කියලා දකින ඔයාට ලෝකය කහ පාටයි කියලා හිතන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. ඊගාවට තථාගතයන් වහන්සේලා පමණක් කරන විප්ලවය ගැන කතා කළොත් ලෝකේ අනිත් හැම දර්ශනයක්ම උත්සාහ කරන්නේ හිතන විදිය. එහෙම නැත්නම් thinking pattern එක වෙනස් කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ විතරයි පෙන්වා දුන්නේ දැක්ම. නැත්නම් මේ vision එක, නැත්නම් මේ view එක වෙනස් කළ යුතු බව. සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිකම් වචනයක් නෙවෙයි. එකෙන් අදහස් කරන්නේ ලෝකය යථාර්ථවත් විදියට දකින එකයි. ඊගාවට change vision. එහෙම නැත්නම් ඔයාගේ දැක්ම නිවැරදි වෙච්ච ගමන් හිතීම ඉබේම නිවැරදි වෙනවා. කතාව ඉබේම නිවැරදි වෙනවා. ක්‍රියාව ඉබේම නිවැරදි වෙනවා. ඔයාට බලෙන් හොඳ වෙන්න දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්ත දකින කෙනාට බොරුවක් කරන්න හිත දෙන්නෙම නැහැ. ඒකයි බුදුදහමේ තියෙන පට්ටම ලොජික් එක. ඉතින් දැන්වත් තේරුම් ගන්න ප්‍රශ්නය තියෙන්නේ ඔයාගේ ක්‍රියාවල නෙවෙයි. ඔයා ලෝකේ දකින වැරදි ලෙන්ස් එකේ. තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්න ඒ දැක්ම ඒ හරි view එක නැත්නම් ඒ right view එක ලබා ගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාගේ මුළු matrix එකම reset වෙයි. මේක එකපාරින් තේරුනේ නැද්ද? කමක් නැහැ. ආයෙ පාරක් හිමීට මුලින්දන් අග වෙනකම්ම මේ වීඩියෝ එක නරඹන්න. ඒකයි මේකේ වටිනාකම තියෙන්නේ. ඔයාට ලෝකේ දකින්නේ ඇත්ත විදිහටද නැත්නම් ඔයාට ඕන විදිහටද? ඒකත් ඔයා පහලින් කමෙන්ට් කරලම කියන්න. මොකද ඒකත් ඇත්තටම අනිත්‍යයටත් වටිනවා, අපිටත් වටිනවා. ඒක අනිත්‍යයත් එක්ක ෂෙයා කරගත්තාම ඔයාට පුළුවන් ලෝකය එක එක්කෙනා දකින විදිය සහ ඔයා දකින විදිය අතර තියෙන වෙනස්කම් මොනවද කියලා දැනගන්න. ඉතින් මොකද හිතන්නේ? ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. අදට නම් අපි සමු ගන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.